බට්ට යාළුවා. මම දැක්කා. අර මං කිව්ව එක කියමුද? නෑ 1 2 3යි. සබ්ස්ක්‍රයිබ් කරන්න. චුට්ටා ස්ටුඩියෝ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බං අඩේ අහුවෙයිද බං? පිස්සුද බං කොහමද අහුවෙන්නේ? ඇයි? අපි ඉතින් කොස් ගෙඩියක් තිබ්බනේ. අඩේ මට ඒක තියන්නම දුකුණා බං. හරි නින්දින් ඔය කරලා තියෙන වැඩ. හරි ඉතින් අපි දැන් ඒක මේ වුණාට අපි එකෙන් ඉස්සු වෙදී මේ පොතක් විතරයිනේ. මොකක්ද අනේ කතා වෙන්නේ ඔයගොල්ලෝ? මේ අම්මා බඩු වගේක් ගෙනත් දෙන්නේ කිව්වා. යන්නේ ඒකේ කොලේ නෑනේ යන්නේ ඒකේ. පුතේ අයියනේ පුතේ මේ ලිපපත්තු කරන්න මේ කඩදාහි කරලා කරන් එන්නකෝ. අම්මේ කඩදාහි කොල නෑනේ. මේ තියෙන්නේ පොත මේකෙන් ගන්න ඕන වල. මං හිතන්නේ මේක පරණ පොතක්ද කොහෙ. ඊටුවක් කිරා ගමු. කෝ අර ගෙදරට එනවා කිව්ව කට්ටිය. ආපෝ ඒ ගැන කතා කරන්න එපා. එන්නේ නැති එකමයි හොඳ. අහපන්කෝ. ඇයි? අද නිදා ගන්න ඔයගොල්ලෝ ගෙදර එන්නද? ඕක හන්නක් දෙයක්ද? එන්න. අඩේ තෑන්ක්ස් මට මේ ගෙදර කට්ටියත් එක්ක ඉන්න බෑ ඇත්තා. එමුකෝ? නෑ ඉතින් අර වේයෝටි කියනෝනේ ඒක. හෙලෝ අම්මේ. මොකද කෝල් ගත්තේ? අනේ පුතේ ගෙදර එනකොට දාලා නංගි ගෙදර නෑ. නංගි ගෙදර නෑ? ඔව් පුතේ ටක් ගාලා ගෙදර එන්නකෝ. මි නම්මේ. අඩේ ඔක්කොම ටක් ගාලා ගෙදරට ගිහින් එන්නම්. එමුකෝ? නංගි ගෙදර නෑලු බං. යම මාත් එන්න. මොකද හැන්දේ වෙලා තියෙන්නේ? නංගි කොහෙද ගිහිල්ලා තියෙන්නේ? අනේ මන්ද පුතේ. අම්මා එතකොට ගෙදර නෙමෙයි ඉඳියේ. මං කොහෙවත් ගියේ නෑ පුතේ. මං ගෙදර තමයි ඉඳියේ. ඉතින් අම්මා දැක්කේ නැද්ද නංගි කොහෙද ගියේ කියලා? නෑ පුතේ මං ලිපපත්තු කරන්න නංගිට කඩදාහි කෑල්ලක් අරන් එන්නේ කිව්වා. ඒ වෙලාවේ ඉඳන් නංගි නෑ. නංගි කඩේටවත් ගියත් දන්නේ නෑ. එහෙම වෙන්න බෑ පුතේ. නංගි ගියෝ ඇගේ කාමරේට ගිහින් කොල කෑල්ලක් අරන් එන්නේ කියලා. මේ නංගිට මොකද්ද බම එන්නේ නැත්තේ? කොහෙවත් නෑනේ. අනේ මන්ද බං. එච්චර රෑ වෙලා සම්බුනේ නෑනේ. මේ නංගි යාළුවෙක්ගේ ගෙදර ගියාවත් දන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ බං. කවදාවත් කියන්නේ නැතුව කොහෙවත් යන්නේ නෑ. උඹලා අම්මා හෙට පොලිසිය යනවා කිව්වනේ. ඔව් හෙට දවසේ හොයාගන්න නැති මොනොත් පොලිසියට යනවා කිව්වා. මේ නංගිට මොන වුණාද දන්නේ අයියේ. එමේ උඹට ඒක වුණද බං? මොකද්ද බං? නංගි කෑ ගහන හුණනේ. අඩේ ඒ පොරණ මටත් ඇහුණා. පොඩ්ඩ එළියට යමුකෝ එළියෙන්නේ සද්ද ආවේ. ටක් ගාලා යන්න.